කම්මැලි වෙන්න එපා ලස්සන වෙන්න. මුල් හොදලා එන්නේ. ක්‍රීම් ගාලා විතරක්ම අපිට සුදු වෙන්න බෑ. ඊට පස්සේ මං ගාව රහස් නෑ. ඉතින් hi guys, welcome back to my YouTube channel. හරි, මං අද වැඩි කතාවට යන්න නැතුව කියන්න වීඩියෝ එකේ මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝ thumbnail එකෙන් දැනටමත් දැකලාත් ඇති. බබාව දොයි කරලා ඉන්නේ. ඉතින් ඒ අතරතුර මං හිතුවා ටක් ගාලා වීඩියෝ එකක් කරන්න ඕන කියලා YouTube එකට. ඉතින් මං අද කියන්න යන්නේ චූටි රහසක්. මම ස්කින් එක මේ විදිහට ලස්සනට සුදුවට පැහැපත්ව තියාගෙන යන්න කරන දෙයක් ගැන තමයි අද මම ඔයගොල්ලෝ හැමෝටම කියන්න යන්නේ. ඔයගොල්ලෝ දන්නවා මං ගාව රහස් නෑ. ඉතින් ඔයගලන්ට ඕන දෙයක් මගෙන් අහලා දැනගන්න පුළුවන්. මං අද කියන්න යන්නේ මම මොකද්ද කරන්න කියලා. මම අද කියන්න යන්නේ කොෆි ස්ක්‍රබ් එකක් ගෙදරම ලේසියෙන් හදාගන්න විදිය ගෙදර තියෙන දේවල් වලින්. ඉතින් මම මෙතෙන්ට ඕන කරන හැමදේම ලෑස්ති කරන් තියනවා. ඔයගලන්ට පිළිවෙලට ලස්සනට පෙන්නන්න ඕන හින්දා. මේක මම සතියට දෙපාරක්වත් ඇත්තටම දෙපාරක් නැත්නම් එකපාරක්වත් මම අනිවාර්යයෙන්ම කරනවා. මොකද අපේ ස්කින් එක ලස්සනට තියාගන්න ඕනේ හින්දා. ඉතින් මම එකටම අරන් තියනවා කොෆි. හරිද? කෝපි කුඩු. එතකොට සීනි. ඊට පස්සේ මම අරන් තියෙනවා චූටි දෙහි කෑල්ලක්. එතකොට මම ගත්තා මේකට ඔලිව් ඔයිල්. ඊට පස්සේ වතුර චුට්ටකුත් මම ගත්තා. ඉතින් මේ ටික තමයි මම මික්ස් කරන්න ඉන්නේ. විශේෂ ලොකු දේවල් නැහැ. මේක මම පාවිච්චි කරන්න හේතුව මගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි ස්කින් එකක්. ඉතින් ඒ ඩ්‍රයිනස් ගතියම නැති කරගන්න දෙයකට තමයි මම මේක පාවිච්චි කරන්නේ. මේක ඇත්තටම හොඳයි. හොඳ රිසල්ට් තියෙනවා. ඔයිලි ගතිය ස්කින් එකේ රැඳෙනවා. ඉතින් මේක දැන් කරලා බලමු කොහොමද හදන්නේ කියලා. මම මේ වගේ බෝල් එකක් අරගෙන ඔයගලන්ට කැමති කප් එකක් මොනවා හරි ගන්න. හැබැයි පිරිසිදු එකක් වෙන්න ඕනේ. මොකද අපි ස්කින් එකට ඇප්ලයි කරන්නේ හින්දා පිරිසිදු මොනවාම හරි කප් එකක් ගන්න. මම මෙතන අරන් තියෙනවා කෝපි කුඩු මේස හැන්දක්. හරිද? මම මේ මේස හැන්ද මේකට දානවා. ඊට පස්සේ සීනි තියෙනවා. මේ දුඹුරු සීනි මම අරන් තියෙන එහෙම එකක් නෑ. අර කැට කැට ගතියට තියෙනවා නම් ඕන සීනි එකක් ගන්නනේ. හරි. ඊට පස්සේ මම එකක් මේස හැන්දක් තියෙන්නේ. කෝපි කුඩු මේස හැන්දයි, සීනි මේස හැන්දයි. ඊට පස්සේ මම මේකට දානවා දෙහි බින්දු කීපයක්. හරිද? දෙහි බින්දු කීපයක් දානවා. ඊට පස්සේ මම දානවා මේකට ඔලිව් ඔයිල්. වතුර නම් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වතුර දාලත් හදා ගන්නවා. මම නම් දාන්නේ ඔලිව් ඔයිල්. මම වතුර ඕන වෙයි කියලා ගත්තේ මේ විදිහට මේ මික්ස්චර් එක හරියනකම් ඔලිව් ඔයිල් දාගන්නව නම් හොඳයි. ඊට පස්සේ අපි එක හොඳට කලවම් කරනවා. තව ඔයිල් ටිකක් දාන්න ඕනේ. මේක මේ ගොඩාක් හොඳයි. ඔයගොල්ලෝ කම්මැලි වෙන්න එපා ලස්සන වෙන්න. ගොඩක් අය කම්මැලි අද කරන්න ඕනේ හෙට කරන්න ඕනේ කී හිත ඉන්නවා කවදාවත් කරන්නේ නැහැ එහෙම අය. ඒ නිසා කම්මැලි වෙන්න එපා. තමන්ගේ ස්කින් එක තමන් ලස්සනට තියාගන්න ඕනනේ. ඉතින් ඒ නිසා කම්මැලිකම පැත්තකින් තියලා අනිවාර්යයෙන්ම මේක කරන්න. දැන් හරි මට ඕන මික්ස්චර් එක ගානට ආවා. හරි මේක මුළු බොඩි එකටම අපේ කකුල් එතකොට මේ අත්යට මේ හැම තැනටම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම නම් දැන් චුට්ටයි හදාගත්තේ. මේ ගානට මේ පදමට තිබ්බනම් හරි. ඒක ඕගලන්ට තේරෙනවා මේක හදාගෙන යන්න. මේක ඇත්තටම ලොකු දෙයක් නැහැ. නමුත් මේක ඇත්තටම රිසල්ට්ස් තියෙන හොඳ ක්‍රමයක් ස්කින් එක පැහැපත් කරගන්න.
අර අඳුරු ගතිය ස්කින් එකේ තියෙන නැති වෙලා යනවා. ඉතින් ක්‍රීම් ගාලා විතරක්ම අපිට සුදු වෙන්න බෑ. අපි වෙනිමැල්ගට බොනවා නම් ගොඩක් හොඳයි. මම ඒකත් කරන දෙයක් තමයි. මම වෙනිමැල්ගට බොනවා. සතියකට එකපාරක් වගේ. ඔව් මම වෙනිමැල්ගට බොනවා. ඉතින් ලංකාවේ ඉන්න කාලේ නම් ගොඩක් ලිව්වා. මෙහෙනම් ඇත්තටම පෙවෙනවා අඩුයි. නමුත් මත් පුළුවන් වෙන හැම වෙලාවකම මම වෙනිමැල්ගට බොනවා. ඉතින් ඒකේ අපේ ශරීරයේ තියෙන විෂ එතකොට උෂ්ණ ගතියේ සේරම නැති කරලා දානවා. ඉතින් ඒ නිසා ඒක ගොඩක් හොඳයි. ඕගොල්ලෝ ඒකත් කරන්න. ක්‍රීම් විතරක්ම ගාලා හරියන්නේ නැහැ. තව දෙයක් තමයි මගේ ස්කින් කෙයාර් රුටින් එක හපුවාටත් මම කියන්නේ මම පාවිච්චි කරන්නේ නොවෙල්ලා. ඕගොල්ලෝ නොවෙල්ලා TikTok එකේ සර්ච් කරොත් නැත්නම් Facebook එකේ සර්ච් කරොත් ඔයගලන්ට ඒ accounts හම්බ වෙයි. ඒකේ වැඩිදුර මම විස්තර දාලා තියෙනවා. අර පිටිපස්සේ පේනා නේද? ඒ මම පාවිච්චි කරන නොවෙල්ලා products ටික තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මගෙන් මිලදී ගන්නත් පුළුවන්. මම ලංකාවෙත් සේල් කරනවා. දැනට ඉතාලි වල තමයි මම මේක පටන් ගත්තේ. නමුත් ලංකාවෙත් තියෙනවා. ලංකාවේ නම් දවස් 2ක් වගේ කාලයක් ඇතුළත දෙකක් නැත්නම් 3ක් වගේ කාලයක් ඇතුළත මම ඩෙලිවරි කරනවා. ඩෙලිවරි ෆ්‍රී. ඉතාලි වලත් මම ඩෙලිවරි කරනවා. ඉතින් ඉතාලි ඉන්න කට්ටිය මගෙන් මිලදී ගන්න, ලංකාවේ ඉන්න කට්ටියත් මට මැසේජ් කරන්න. මං නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ක්‍රීම් ඕන කට්ටිය පාවිච්චි කරන්න. ඒක තමයි මගේ ස්කින් එකට මම ඇත්තටම කරන දේවල්. මට බොරු කියන්න උවමනාවක් නැහැ. මම නොවෙල්ලා පාවිච්චි කරන ගමන් මේ වගේ දේවල් තමා කරන්නේ. ඉතින් මගේ මේක පදමට ආවා. බබා නැගිටින්න කලින් මේ ඔක්කොම කරන්න ඕනේ. එයා නැගිට්ටොත් ඔය ඔක්කොම ඉවරයි. හරි. මම මේක දැනට මූණට ඇප්ලයි කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඒක මුළු ස්කින් එකටම ඇප්ලයි කරන්න පුළුවන් ස්ක්‍රබ් එකක්. දැන් මම මෙන්න මේ විදිහට මූණේ කෙස් ඔක්කොම පිටිපස්සට කරගෙන හරිද? පස්සේ මෙන්න මේ විදිහට ඇප්ලයි කරනවා. ඇස් වටේ එහෙම ගානවා නම් ගොඩක් හොඳයි. මේ වගේ ඔහොම ගාලා උඩ අතට හොඳට රබ් කරන්න. බෙල්ලෙන් උඩ ගානවා නම් ගොඩක් හොඳයි. බෙල්ලෙන් උඩ ගාලා මූණ හොඳට උඩ අතට රබ් කරන්න. විනාඩි 10ක් 15ක් විතර මූණේ මේක තියලා ගොඩාක් තදින් කරන්න එපා. සීනි කැටවලට මූණ සීරෙන්න බලනවා. සොෆ්ට් විදිහට උඩ අතට රබ් කරන්න. ඊට පස්සේ මේ නිකට මෙන්න මේ දෙපැත්ත එහෙම හොඳට ඊට පස්සේ උඩ අතට රබ් කරලා විනාඩි 10ක් විතර තියලා සෝදලා හරින්න. ඉතින් විනාඩි 10කින් මං එන්නම්. හරි විනාඩි 10ක් විතර ගියා. 10ක් නෑ විනාඩි 8ක් විතර ගියා. ඉතින් මම දැන් මේක වොෂ් කරන්න යන්නේ. මේ මූණට හොඳට මේ ඇබ්සෝබ් වෙලා මම ඇත්තටම මේක මේ වීඩියෝ එකට ඉන්න මේ මූණට ගාගත්තේ නැත්නම් මම සාමාන්‍යයෙන් බෙල්ලෙන් උඩ අත් දෙක කකුල් දෙක මේ ඔක්කොටම පාවිච්චි කරනවා මේක. මූණ හොදලා එන්නේ. ඔයිලි ගතිය වැඩි නම් අපිට පුළුවන් නොවෙල්ලා ෆේස් වොෂ් එකෙන් චුට්ටක් පාවිච්චි කරලා ඔයිලි ගතිය අඩු කරගන්න.
මගේ මූණ දැන් මේ ඔයිලි ගතියට ඉතුරු වෙලා තියෙනවා. මාර සනීපයි. දැන් මේකප් මුකුත් නැහැ, ෆිල්ටර්ස් මුකුත් නැහැ. ඔයගලන්ට පේනවා මගේ ස්කින් එක. මේක ඇත්තටම හොඳයි. සතියට දවස් දෙකක්වත් කරනවා නම් හොඳයි. නැත්නම් අඩුම සතියට එකපාරක්වත් කරන්න. හොඳ රිසල්ට්ස් තියෙනවා. හයි, දැන් මේ තියෙන මගේ ස්කින් එක. හරිම ලස්සනයි. හරිම ෂයිනි ලුක් එකක් ස්කින් එකට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ මේ මූණට මෙහෙමනම් මුළු බොඩි එකටම අපි මේක ඇප්ලයි කරපුවාම හොඳ රිසල්ට්ස් තියෙනවා. ඉතින් මේක කරලා මට කමෙන්ට් කරන්න, කරන කට්ටිය කමෙන්ට් කරලා තියන්න කොහොමද මේකේ රිසල්ට්ස් කියලා. හරි. එහෙනම් මම මේ වගේ බියුටි ටිප්ස් ගැන වීඩියෝස් ඔයගලන්ට ඉස්සරහට ගේන්නම්. ස්ක්‍රීන්ෂොට්ස් වෙන්න. හරි. මම එහෙනම් මේ වගේ බියුටි ටිප්ස් ගැන ඔයගලන්ට ඉස්සරහට ගේන්නම්. මගේ කොණ්ඩෙට මොකද කරන්න කියලා කියන්නම්. මේ කොණ්ඩෙට මොකද කරන්න කියලා කියන්න. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නම්. මං කිව්වේ මගේ රහස් නෑ. හරිද? ඔගොල්ලෝ කැමති නම් මම තව බියුටි ටිප්ස් ගේන්නම් මේ වගේ මොනවාද අපි ලස්සනට ඉන්න කරන්න පුළුවන් කියලා ගෙදරදිම කරගන්න පුළුවන් දේවල්. එතකොට ඕනම කෙනෙක් දැන් මේ වෙදි ක්‍රීම් පාවිච්චි කරනවනේ. ඉතින් ක්‍රීම් පාවිච්චි කරන අය හොඳ ප්‍රොඩක්ට් එකක් හොයනවා නම් නොවෙල්ල try කරලා බලන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. මම මේ වෙනකම් මගේ බිස්නස් එක ගැන මම YouTube එකේ කතා කරේ නැහැ. නමුත් මම අද කතා කරන්න හිතුවා. මොකද මම beauty tips ගැනත් වීඩියෝස් කරන්න ආසාවෙන් ඉන්න හින්දා. ඉතින් අනිවාර්යයෙන්ම නොවෙල්ල try කරලා බලන්න. එහෙනම් මම ආයෙත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. Bye!